අලුත් කතාවක් අහන්න බලන්න කැමති අය ඉඳගන්න. ඔන්න එකමත් එක කාලෙක ගමරාල කෙනෙකුයි ගමහාමිනේ කෙනෙකුයි සතුටින් ජීවත් වුණා. මෙයාලට ලස්සන එළවලු කොටුවක් තිබුණා. ඒ එළවලු කොටුවේ එක වර්ගයේ එළවලු තිබුණා. ඒ එළවලු අතර ලබු වැලකුත් තිබුණා. ඒ ලබු වැලේ තියෙන අනිත් ගෙඩි වලට වඩා එක ගෙඩියක් ලොකුවට තිබුණා. වැඩේ කියන්නේ දවසින් දවස ඒ ලබු ගෙඩිය ලොකු වෙන්න ගත්තා. ඒ නිසා ගමරාලට ඒ ලබු ගෙඩියට මුක්කුවකුත් ගහන්න වුණා. මේ ලබු ගෙඩිය කොච්චර ලොකු වුණාද කියනවා නම් ගමරාලටත් වඩා ලොකුවට හැදුණා. ඒක දැක්ක ගමහාමිනේ පුදුම වෙලා බලන් හිටියා. ටික දවසක් මෙහෙම යද්දී ගමහාමිනේට හොඳටම අසනීප වුණා. අනේ ඉතින් ගමරාලත් ගොඩාක් දුක් වුණා. ගමරාල ටක්ගාල ගිහිල්ලා වෙද මහත්තයා එක්කගෙන ආවා. වෙද මහත්තයා බෙහෙත් කරා. ඒ බෙහෙත් වලින් ගමහාමිනේට ගුණයක් තිබ්බේ නැහැ. ඊට පස්සේ වෙද මහත්තයා මෙහෙම කියනවා. මේ ලෙඩේ සනීප කරන්න නම් අනිවාර්යයෙන්ම තොইলයක් නටන්න වෙනවා කියලා. ඉතින් මේ ගහපු ගමරාල පහවදා උදේම කපු මහත්තයා හම්බෙන්න යනවා. ඊළඟ දවසේ හවස තොইল නටන කපු මහත්තයයි බෙරකාරයෝයි නැට්ටුවෝයි ගමරාලගේ ගෙදරට ආවා. දැන් තොইল පටන් අරගත්තා. ටික වෙලාවක් යද්දී පොඩි වැස්සක් පටන් ගත්තා. වැස්ස එන්නෙන්නම වැඩි වෙලා මුදුර පුරා වතුර පිරෙන්නත් ගත්තා. දැන් තොইল නටන්න බැරි නිසා ගමරාල කල්පනා කර ඉන්න අතරේ ගමරාලට අදහසක් ආවා. ගමරාල 3-4 දෙනෙක් එක්ක එළවලු කොටුවේ තිබ්බ අර ලබු වැල ළඟට ගියා. කට්ටිය එකතු වෙලා ලබු ගෙඩිය බිමට අරගෙන කපලා ඒකේ සිදුරක් හැදුවා. ඊට පස්සේ කට්ටියම ලබු ගෙඩිය ඇතුළට ගිහින් සිදුර වහගත්තා. දැන් හැමෝම ලබු ගෙඩිය ඇතුලේ. එන්න එළිය වැස්ස හොඳටම වැඩි වෙලා. වතුරත් වැඩි වෙලා. වතුරේ ඉන්න අය ඒ ගැන නම් දන්නේ නැහැ. වතුර පාර ගම් වතුරක් කියලා ලබු ගෙඩියත් එක්කම ගහගෙන යන්න පටන් ගත්තා. ලබු ගෙඩිය ගහගෙන ගිහින් ගඟට වැටුණා. ගඟට වැටුණු ලබු ගෙඩිය ගඟ දිගේ පාවෙලා ගිහින් මුහුදට වැටුණා. මුහුදට වැටුණු ලබු ගෙඩිය මුහුදේ හිටිය ලොකු මාළුවෙක් ගිල්ලා. ඒ ලොකු මාළුවා ලොකු කුරුල්ලෙක් ගිල්ලා. ඒ කුරුල්ලා ගහ කත්තක වහලා ඉඳෙද්දී දඩයක්කාරයෙක් දැකලා දඩයම් කරා. දඩයක්කාරයා ඒ කුරුල්ලා ගෙදර ගෙනාවා. කුරුල්ලගේ බඩ කපලා බලද්දී කුරුල්ලගේ බඩ ඇතුලේ ලොකු මාළුවෙක් හිටියා. ඒ මාළුවගේ බඩ කපලා බලද්දී ලබු ගෙඩියක් දැක්කා. දඩයක්කාරයා ලබු ගෙඩියත් කපන්න ගත්තා. ලබු ගෙඩිය කපලා බලද්දී ඇතුලේ හිටපු කට්ටිය දෙන්නා කිය එළියට ආවා. මේ වගේ වීඩියෝස් තවත් බලන්න ඕනි නම් Cloud Tales අපේ channel එක subscribe කරන්න.